පඬුවස්නුවර නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලේකම්තුමිය වශයෙන් පඬුවස්නුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අවට ජනතාවගේ මානව සිතුම් පැතුම් ගැන මොකක්ද කියන්න තියෙන්නේ? ගොඩක් පඬුවස්වල නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය ගත්තාම අපේ බපසරිය ගත්තාම ජනතාව ගොඩාක් ඉන්නේ සාමාන්‍ය ග්‍රාමීය මට්ටමේ ජනතාව තමයි ඉන්නේ. ඒකට ගොවිතැන ඒ වගේම කුලී වැඩ කරන එදිනෙදා කරන මිනිස්සු තමයි ඉන්නේ. ඉතින් එතකොට එයාලව සංවර්ධනය කරගන්න අපිට එයාලගේ ඉන්න ආර්ථික මට්ටම වැඩි දියුණු කරගන්න අපිට කටයුතු කරන්න වෙනවා. ඒතර අපේ ගත්තාම අපේ කොට්ටාශයට විශාල ව්‍යාපාර නැහැ. ඒතකොට මේ ඉන්න ග්‍රාමීය ජනතාව වැඩි දියුණු කරගන්න අපිට ග්‍රාමීය මට්ටමේ විවිධ ව්‍යාපෘති හරහා ඔවුන්ගේ ආර්ථිකය සයිබල ගන්නන්න ඕනේ. ඉතින් ඒ වෙනුවෙන් තමයි ඔවුන්ගේ සිතුම් පැතුම් වෙනස් කරන්න අවශ්‍ය වෙන්නේ. වෛබ සංචාරක කලාපයක් බිහි කිරීම සඳහා දැන් තීරණය කරලා තියෙනවා. ඒ සඳහා ඔබතුමිය මොනවද භාවිතා කරන නිර්මාණශීලී ගොඩනැගීම් එහෙම නැත්නම් නිර්මාණශීලී මිනිස්සු ගොඩනැගීම සඳහා මොකක් හරි වැඩ පිළිවෙල තිබෙනවද? ඔව් අපිට ඇත්තටම වයඹ සංචාරක කලාපේ නිර්මාණය කරනකොට පඬුවස්වල නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සුවිශේෂී ස්ථාන තියෙනවා. ස්වභාවික අතින් වැදගත් ස්ථාන තියෙනවා. පෞරාණික විහාරස්ථාන තියෙනවා. අපේ කඳු පන්ති තියෙනවා. එතකොට මේ සංකීර්ණයක් විදිහට අපිට මේ කොට්ටාසේ ඒ කොටස් සංවර්ධනය කරගන්න පුළුවන් නම් ඒ හරහා අපිට පුළුවන් දේශීය විදේශීය සංචාරකයන් ඇදීලා එනකොට අපේ ප්‍රජාවගේ මිනිස්සුන්ගේ ගම්මානවල ඉන්න මිනිස්සුන්ගේ ආර්ථිකය සයිබල ගන්නන්න ඔවුන්ට අවශ්‍ය වැඩසටහන් නිර්මාණය කරන්න පුළුවන්. ඒකට අපි බලාපොරොත්තු වෙනවා අපේ මේ දේශීය විදේශීය සංචාරක වැඩසටහන ප්‍රවර්ධනය කරගන්න අපේ මේ තියෙන නිර්මාණාත්මක ස්ථාන සම්බන්ධයෙන් අපිට පුළුවන් විවිධ නිර්මාණාත්මක වැඩසටහන් සැලසුම් කරන්න. ඒවා සැලසුම් කරලා අපි YouTube වෙබ්සයිට් හරහා Facebook ඒ වගේ විවිධ සමාජ මාධ්‍ය දාලා හරහා අපි මේක දැනුවත් කිරීම කරොත් වැඩි දියුණු කරොත් අපිට පුළුවන් මේ දේශීය විදේශීය සංචාරක ආකර්ෂණය නිර්මාණය කරගන්න අපේ කොට්ටාශ වලට. ඒ නිර්මාණය කර ගැනීම තුළින් අපිට පුළුවන් මේ දේශීයව ඉන්න මේ ප්‍රජාවගේ ආර්ථිකය සයිබල ගන්නන්න ඕන්ට විවිධ රැකියා අවස්ථා, සංරැකියා අවස්ථා නිර්මාණය කරගන්න අපිට අවකාශය හැදෙනවා ඒ හරහා. බොහොම ස්තුතියි අපත් සමග සම්බන්ධ වුණාට. පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඔබතුමා. ඔව්. මේ වෙනකොට ඔබතුමා විශාල රාජකාරියක් කරමින් පවතිනවා මේ පඬුවස්නුවර ආසනය සඳහා. ඔව්. මේ සංචාරක පුරවරයක් නිර්මාණය කිරීම සඳහා ඔබතුමා දැන් අලුත් ගමනකට සූදානම් වෙලා තියෙනවා. ඒ සම්බන්ධව මොකද්ද ඔබතුමාගේ අදහස? ඔව් ඇත්තටම පඬුවස්නුවර පුරවරය කියලා ගත්තාම සංචාරක කර්මාන්තය සඳහා විවිධ අවස්ථා තියෙනවා. අපි ගත්තොත් එහෙනම් පඬුවස්නුවර රාජධානිය සහ බැඳිච්ච කතා විශේෂයෙන්ම උන්මාද චිත්‍රාගේ කතා වස්තුව මූලික කරගත්ත එක්ටැම්ගේ ආශ්‍රිතව ඒ වගේම රජමාලිගාව ඒ වගේම පඬුවස්නුවර රාජධානිය අවට තියෙන විහෙර විහාරස්ථාන ගත්තොත් එහෙම අද දවසේ දැන් අපි නිකසලා නුවර ආරණ්‍ය සේනාසනයට ගියා. ඉතින් මනරම් පරිසරයක් මේ ලෝකවාසීන්ට සිත නිවා ගන්න පුළුවන් ස්ථානයක්. ඒ වගේම තමයි අවට තියෙන වැව් පද්ධතිය. ඒ වගේම මේ තිස්සව රජමහා විහාරස්ථානය, රත්මුළුකන්ද විහාරස්ථානය, ගලහේන විහාරස්ථානය වගේ ආදී නිකසලා නුවර විහාරස්ථානය. ඊට පස්සේ කොස්දෙනි ආශ්‍රිත ප්‍රදේශවල තියෙන ඒ මනරම් දර්ශන, මේ කඳු වැටි, මෙන්න මේ සංස්කෘතික ලක්ෂණත් ඒ වගේම ස්වභාව සෞන්දර්යයත් කැටි කොටගත්ත ප්‍රදේශයක් තමයි පඬුවස්නුවර කියලා කියන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපේ සංචාර කර්මාන්තය දියුණු කිරීම සඳහා මේ ප්‍රදේශයේ ජනතාවගේ ජන ජීවිතය ගොඩනගා නැංවීම සඳහා පඬුවස්නුවර පුරවරයේ සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමට අදාළ කරන කටයුතු සිදු කරමින් අපි පවතිනවා. ඔබතුමා මේ වෙනකොට වේගයෙන් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ගමන් කරලා තියෙනවා. තවත් ඉතිරිව තියෙනවද කරන්න? ඔව් ඇත්තටම ගත්තොත් එහෙම පඬුවස්නුවර ප්‍රාදේශීය බල ප්‍රදේශයේ මාර්ග කිලෝමීටර් 1700කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒකෙන් මෙතුවක් කාලයකට අපිට පහුගිය කාලය පුරාවටම කිලෝමීටර් 200කට ආසන්න ප්‍රමාණයක් තමයි තාර දාලා එහෙමත් නැත්නම් කුටි ගල් අතුරලා එහෙමත් නැත්නම් කොන්ක්‍රීට් දාලා වගේ දේවල් කරලා තියෙනවා. තවත් කිලෝමීටර් 1500 වගේ ප්‍රමාණයක් තියෙනවා නිමා කරන්න.
ඉතින් ඒකට අපි විවිධ අපේ ගත්තොත් මධ්‍යම ආණ්ඩුවේ මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව ඊළඟට පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව සහ පඬුවස්නුවර ප්‍රාදේශ සභාව එක්ව මේ මාර්ග ටික ඉතා කඩිනමින් සකස් කරමින් යනවා. ඉතින් දැනට අපි බොරළු යොදා මාර්ග මේ වෙනකොට කිලෝමීටර් 500ක් විතර ආසන්න ප්‍රමාණයක් දැන් හදලා අවසන් කරලා තියෙනවා. ඉදිරියට තාර සහ කුට්ටිගල් සහ කොන්ක්‍රීට් යොදලා මේ මාර්ග ටික පිළිසකර කරමින් ඉස්සරහට යනවා. සංචාරක කර්මාන්තයට අවශ්‍ය කරන යටිතල පහසුකම් මේ යටතේ ඉතා කඩිනමින් ඉදි කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. පඬුවස්නුවර ආසනයේ විශාල වැව් පද්ධතියක් තියෙනවා. සංචාරකයන් හරිම කැමති මේ වැව් වල පීනන්න නාන්න. දැන් මේ වැව් සංවර්ධනය කිරීම සඳහා මොකක්ද අරන් තියෙන පියවර? ඇත්තටම විශේෂයෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශයේ විදිහටත් මම කුරුණෑගල දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ සම්බන්ධීකාරකවරයා විදිහටත් දීවර අමාත්‍යාංශ සම්බන්ධීකාරකවරයා විදිහටත් ඊට පස්සේ අපේ මධ්‍යම ආණ්ඩුවේ මුදල් පාවිච්චි කරලා ඒ වගේම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වාරි මාර්ග දෙපාර්තමේන්තුවත් පාවිච්චි කරගෙන අපි මේ වෙනකොට අපේ වැව් පද්ධතිය විශේෂයෙන්ම වැව් පද්ධතියේ තියෙන රොන් මඩි වත් කිරීමට ඒ වගේම වැව් පද්ධතිය මේ වෙනකොට ආක්‍රමණයක සාක වලින් වෙලාගෙන තියෙනවා ඒවා ඉවත් කිරීමටත් ආකර්ෂණීය පරිසර පද්ධතියක් බවට පත් කිරීමට අපි මේ වෙනකොට සැලසුම් සකසලා තියෙනවා වසරෙන් වසර ඒකට අදාළ කරන ප්‍රතිපාදන වෙන් කරමින් අපි ඉදිරියට මේ සංවර්ධන වැඩ කටයුතු සිදු කරමින් යනවා. බොහොම ස්තුතියි අපත් සමග සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි. වයඹ සංචාරක පුරවරයක් නිර්මාණය කිරීම සඳහා වර්තමාන රජය මේ වෙනකොට පියවර අරන් තියෙනවා. ඒක දැඩිව තීරණයක් ගත්තු කාරණාවක්. ඒ සම්බන්ධව මොකක්ද ඔබතුමියට කියන්න තියෙන්නේ? ඒක බොහොම හොඳ අදහසක්. ඇත්තටම පඬුවස්නුවර නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ විශේෂිත වූ ස්ථාන තියෙනවා. පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත සහ වෙනස් ස්වාභාවික පිහිටීම් අනුව. ඉතින් නැගෙනහිර කොට්ටාසේට අදාළව මේ තියෙන ස්ථාන ඉදිරියට මම හිතන්නේ දේශීය සංචාරකයන් සහ විදේශීය සංචාරකයන්ගේ ආගමනය සඳහා හොඳ තෝතැන්නක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට අඩිතාලමක් තමයි අද දැම්මේ කියලා හිතනවා. ඉතින් ඒක දියුණු කරන්න අදාළ සැලසුම් ඉදිරියේදී අපි සකස් කරන්න සූදානමින් ඉන්නවා. බොහොම ස්තුතියි අපත් සමග සම්බන්ධ වුණාට. අපේ හාමුදුරනේ තිස්සව රජමහා විහාරයේ විහාරාධිකාරී හාමුදුරුවන් වහන්සේ වශයෙන් ඔබ වහන්සේට කියන්න පුළුවන්ද මේ ඓතිහාසික වටිනාකම? ඔය ඇත්තෙන්ම දැන් ඔයගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ මේ පඬුවස්නුවර නැගෙනහිර ශාසන නැගෙනහිර පාසිලිකම් කොට්ටාසට අයිති ඓතිහාසික තිස්සව රජමහා විහාරයට. මේක ඉපැරණි ඉතිහාසයක් තියෙන විහාරස්ථානයක්. විශේෂයෙන් මේ පන්සලේ තමා විශේෂයෙන්ම වයම් පළාතේ ප්‍රධාන සංඝනායක හාමුදුරුවෝ ඉන්නේ මල්ලත් මහා විහාර පාර්ශ්වයේ. එතකොට ඒ නහරතොඩ ඉන්නවා දැන් වර්තමාන නායක හාමුදුරුවෝ. ඊට අමතරව මේක પરම්පරා ගණනාවක ඉතිහාසයක් තියෙන විහාරස්ථානයක්. මේක වලගම්බා රාජසමය දක්වා දිවෙන ඉතිහාසයක් තියෙන පන්සලක්. වලගම්බා රජතුමා විසින් නිර්මාණය කරපු පිළිමයක් තාමත් අපේ විහාරස්ථානයේ තියෙනවා. ඊට පස්ව රාජසිංහ රජතුමා විසින් තමයි මේ තිස්සව රජමහා විහාරය අසරණ සරණ කර සංඝරාජ හඳුනනට පූජා කරලා තියෙන්නේ. එදා සිට මේ දක්වාම අපේ සංඝ පරපුර හැදෙන වයම් පළාතේ බහුතරයක් පන්සල් වල තිස්සව රජමහා විහාරස්ථානය. එතකොට මේක තමයි මූල මහා විහාරය සලකන්නේ. ඒ නිසා මෙතෙන් තමයි ඉසිරුමුණිය විහාරස්ථානයත් හොයාගන්නේ තිස්සව රජමහා විහාරස්ථානයේ වැඩ හිටපු හාමුදුරුවෝ කෙනෙක්. ඒ නිසා પરම්පරා ගණනාවක ඉතිහාසයක් තියෙන ඓතිහාසික පුදුබිමක් තමයි තිස්සව රජමහා විහාරස්ථානය කියලා කියන්නේ. එතකොට එදා සිට රාජසිංහ රජුරුවන්ගේ කාලයේ සිට මේ දක්වාම නොකඩවා අවිච්ඡින්න ප්‍රතනාපු උදේ සහ හවස ඓතිහාසික වටිනාකමක් දෙන තේවාව විහාර බුදුහාඳුරුවෙන් කරන තේවාව මේ දක්වා වර්තමාන දක්වා නොකොඩා ප්‍රයත්න ඉතා වැදගත් චාරිත්‍රයක්. ඒ බඳු ඉතිහාසයක් තියෙන පුදුබිමක් තමයි ඔය වෙලෙන්නේ මේ තිස්සව රජමහා විහාරස්ථානය. බොහොම ස්තුතියි ඔබ වහන්සේ අපත් සමග එකතු වුණාට. ඔබ වහන්සේගේ නම කියන්න පුළුවන්ද? මම කොන සුනන්ද හාමුදුරුවෝ කටුපොත තිස්ස මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජිත පුතේ හාමුදුරුවෝ දෙසිර දිනාටම තෙරුවන් සරණයි. අපේ හාමුදුරනේ අද කුරුණෑගල දිස්ත්‍රික් ආණ්ඩුකාරතුමා මේ ස්ථානයට පැමිණුණා. මොන හේතුවක් සඳහාද? අපි ඓතිහාසික පඬුවස්නුවර නිකසලාරණ්‍ය සේනාසනයේ අද වයඹ පළාත් ආණ්ඩුකාරතුමා විශේෂයෙන්ම පැමිණියා. එතුමන් අදහස් කරනවා පඬුවස්නුවර රාජධානිය ආශ්‍රිතව පිහිටි ඓතිහාසික භූමීන් සංරක්ෂණය කරලා
දේශීය හා විදේශීය සංචාරකයන් වෙනුවෙන් එයාට දැක බලා ගන්න ඒ වගේම මෙහි තිබෙන වටිනාකම් එයාලට දැනෙන ආකාරයට සංවර්ධනය කරලා ඒ අවශ්‍ය කරන පහසුකම් සම්පූර්ණ කරන්නට ඒ පිළිබඳව අද දවසේදී අපේ නිකසල ආරණ්‍ය සේනාසනයෙහි විශේෂ සාකච්ඡාවක් වයින් පළාත් ආණ්ඩුකාරතුමන් ඒ වගේම ප්‍රාදේශීය ලේකම්තුමන් හා ප්‍රාදේශ සභාවේ සභාපතිතුමන් ඇතුළු නිලධාරී මණ්ඩලය පැමිණිලා අද දවසේදී සාකච්ඡා කරන්නට යෙදුණා. විශේෂයෙන් මේ වර්තමානයේ අතීතයේ විදේශිකයන් බණ්ඩාරනායක ගුවන්තොටුපොළින් අපේ රටට ගොඩ බැස්සට පස්සේ පුත්තලම හරහා අනුරාධපුරයට තමයි යන්නේ. එහෙම තමයි මේ පසුගිය අතීතයේ පුරාම උනේ. දැන් වයිඹ සංචාරක කලාපයක් කරන්න මේ වත්මන් රජය බලාපොරොත්තු වෙනවා. ඒක සාර්ථක වෙයිද? අපි බලාපොරොත්තු මම හිතනවා සාර්ථක වෙයි කියලා. විශේෂයෙන්ම ඓතිහාසික පඬුවස්නුවර රාජධානිය ගත්තොත් ඒ රාජධානිය ආශ්‍රිතව විශාල සමාජගත නොවුණු විශාල වටිනා ආයතන තියෙනවා. ඒ දේවල් සමාජගත වෙලා සංචාරකයන්ට දැක බලා ගන්න අවස්ථාව ලැබෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම මේ ව්‍යාපෘති සාර්ථක වෙයි කියලා මම විශ්වාස කරනවා. ඕවන්ට කියන්න පුළුවන් ද වයිඹ පාරිසරික වශයෙන් වටිනාකමක් තියෙනවද? අනිවාර්යයෙන්ම දැන් අපි ගත්තොත් මේ පඬුවස්නුවර රාජධානියේ උසම තැන තමයි මේ කන්ද දෙමටව කන්ද. ඒ වගේම මෙහි තිබෙනවා ජල උල්පත් තිබෙනවා. ඒ වගේම විශේෂ වශයෙන්ම ලීන් තිබෙනවා. ඒ වගේම විවිධ ශාක වර්ග තිබෙනවා. ඒ නිසා හැම අන්තිකින්ම ගත්තාම පාරිසරික වශයෙන් මේ ප්‍රදේශය ඊටාම සුවිශේෂී ස්ථානයක් වශයෙන් සිහිපත් කරන්න පුළුවන්. ඒ වගේම මේ කන්දේ පිහිටීම ගත්තාම විශේෂයෙන්ම පිරමීඩ ආකාර කන්දක් විදියට තමයි පිළිගන්නේ. ඒක නිසාම අර විශ්ව ශක්තිය ආකර්ෂණය වෙන තැනක් විදිහට ඒ විශ්ව ශක්තිය පිළිබඳව ගවේෂණය කරන අයගේ විශේෂ අවධානය යොමු වෙලා තිබෙනවා. ඒ වගේම විවිධ සමනල්ලු, ඒ වගේම කුරුල්ලෝ, ඒ වගේම විවිධ පක්ෂීන්, ඒ වගේම විවිධ සත්ත්වයන් මේ පරිසරය තුළ දකින්න පුළුවන්. ඒක නිසා මේ පරිසර වශයෙන් තාම වැදගත් තැනක් විදිහට මේ පඬුවස්නුවර ආශ්‍රිතව තියෙන මේ ප්‍රදේශය සිහිපත් කරන්න පුළුවන්. දේශීය සංචාරකයන්ට මේ වැදගත්කමක් තියෙනවා. අනිවාර්යයෙන්ම මොකද අපේ ලංකාවේ පළවෙනි රජතුමා වශයෙන් අපි පිළිගන්නේ දැනට සම්මතයේ තිබෙන්නේ විජය රජතුමා. ඒතකොට විජය රජතුමා පඬුවස්නුවර ආශ්‍රිතව ඉඳලා ජනප්‍රවාදගත ප්‍රවෘත්ති අනුව එතුමන්ගේ භස්මාවශේෂ කියන්නේ අලු එතුමන් මේ පරිලෝකයට පස්සේ භස්මාවශේෂ අලු තැන්පත් කරපු සොහොන මේ කඳු මුදුනේ තියෙනවා කියන එක තමයි විශ්වාසය. ඒ ස්මාරකය දැන් දකින්න තියෙනවා. ඒකෙදි සඳහන් වෙන්නේ මේ පඬුවාසදේව රාජ්‍යත්වයට පත් වෙනකම් අවුරුද්දක වගේ කාල පරිච්ඡේදයක් හිස්ව තිබිලා තියෙනවා. ඒ කාලය තුළදී උපතිස්ස කියන අමාත්‍යවරයා විසින් රජුට කරන ගෞරවයක් වශයෙන් මේ රාජධානියේ ඉහළම තැන මේ භස්මාවශේෂ අලුත් තැන්පත් කරලා මේ ස්මාරකය කළා කියන එක තමයි දැනගන්න විශ්වාසය තියෙන්නේ ජනප්‍රවාද. ඒ නිසා දේශීය සංචාරකයන්ට මේ ලංකාවේ තියෙන සුවිශේෂී ස්ථානයක් විදිහට සිහිපත් කරන්න පුළුවන්. බොහොම ස්තුතියි අපත් සමග සම්බන්ධ වුණාට. ඔබ වහන්සේගේ නම කියන්න පුළුවන්ද? මම කටුවන අරියඥාන හිමි නිකසල ආරණ්‍ය සේනාසනය අධිපති.